දැන් ආපු ගමන් බැලු බැලමට වෙන්නේ විරගහ කපලා කියලානේ. මේ තියෙන මොකද්ද? ආන් තියෙන කලුවරක. සද්දන්ත කලුවර අරටුව. තනිකරම අරටුව විතර අවුරුදු 700ක් විතර පරණයි මේ අරටුව. මේ විදිහටම ගස් 20ක් විතර කපලා තියෙනවා. එතකොට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි, පරිසර සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි, පොලිසියයි හැමෝටම මේ කාරණාව දැනුවත් කිරීම කරලා අපි ඒ දැනුවත් කිරීම කරලා තියද්දිනු කිසිම ක්‍රියාමාර්ගයක් නැහැ. නම නෑනේ. නෑ නම නෑ. පිච්චිලා. අපි දැන් මේ ඉන්නේ රජයල නැත්නම් සුදු කන්ද කියලා හඳුන්වන මිනිරගිරිතලේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වනජීවි දෙපාර්තමේන්තුවට අයිතිව තියෙන රක්ෂිත කොටසේ තමයි අපි මේ ඉන්නේ. මේ කොටස තමයි මින්නේර ජනපදයේ තුල දැනට ඉතුරුලා තියෙන වැඩිම කළුවර ගස් ප්‍රමාණයක් මේ ගහණය වෙච්ච කැලෑ ප්‍රදේශය. ඒතර මේකට දැඩි අවධානයක් ඌට කලින් ඉඳලම යොදවන්න කියලා අපි ඉල්ලීම් කරලා තිබුණා. මේ වගේම ගස් 20ක් 30ක් විතර කපලා තියෙනවා. මේ එක ගහක් අවුරුදු 300ක් 500ක් විතර ඇතුලේ තියෙන ගස් ටික මම හිතන්නේ දැක්කා ඒ ටික ඔක්කොම. ඇතුලේ තියෙන ගස් අවුරුදු 600ක් 700ක් විතර බදන්න බැරි ගස්නේ. දැන් කපලා දාලා දැන් ඒක උඩින් තව ගහකුත් කපලා දාලා කුට්ටි හංගලා ගිහින් තියෙනවා. අපි ඒවා දැක්කා දෙක තුනක් තියෙනවා. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ බලයලත් නිලධාරීන් විදිහට මේ නිලධාරීන්ට ගම්වැසියෝ දැනුවත් කිරීම කරලා තියෙනවා. හරිද? මේ සිද්ධාන්තය වෙන දවසට ඊට පහුදා දවසේම දවස් දෙක තුනකට කලින් දැනුවත් කිරීම කරලා තියෙනවා. මෙන්න මෙහෙම ව්‍යසනයක් අපරාධයක් සාපරාධී ක්‍රියාවක් වෙනවයි කියලා වෙලා. මෙහෙම ගස් කපනවයි කියලා වෙලා. ඒත් නිකමට ඒ වෙනුවෙන් කිසිදු ඇක්ෂන් එකක් අරගෙන නැහැ. වනජීවි දෙපාර්තමේන්තුව පොලිසියට දැනුවත් කරලා තියෙනවා. නිකමටත් මේ වෙනකන් ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැනේ. ඉතින් එහෙම තියද්දින් තමයි මේ ගස් ටික ඔක්කොම කපලා තියෙන්නේ. ඒක ගහක් දෙකක් කපද්දින් දැනුවත් කිරීම කරද්දින් ඇවිල්ලා වෙලා සොයලා බලලා සාමාන්‍ය ගම්වැසියෙක් මේ ගිරිතලේ ඔය මේ රක්ෂිතය කියලා තියෙන ගිරිතලේ ඔය කෑල්ල කණ්ඩ බොන්න කියලා ඉවරලා මාළුවේ කල්ලා ගන්න ගිහපුවාම විනාඩි 10ක් 15ක් යන කලින් වනජීවියෙකුනේ පොලිසියනේ ඔක්කොගම ඇවිල්ලා කුදලා යනවනේ. එහෙම එකේ මෙච්චර මේ චේන්සෝ ගෙනල්ලා අර සද්ද මේ සද්දන්ත ගස් ටික කපනකම් නිකමරවත් පොලිසියටවත් වනජීවි දෙපාර්තමේන්තුවටත් ඔය එකෙකුටවත් ඇහුන්නේ නැද්ද? බුද්ධිවංශ කැම්ප් එකේ හැපැත්තේ තියෙන්නේ. ආමියගේ. ඉතින් මීටර් 50ක් නැහනේ. ඒතර බුද්ධිවංශ කැම්ප් එකේ ඉන්න සහෝදරයන්ට අයියලාට තේරෙන්නේ නැද්ද ඇහෙන්නේ නැද්ද මේ වෙන සද්දන්ත ගහක් පත බෑනොට බිම එකක් දෙකක් නම් කමක් නැහැ. උලකට කඩන්න වැටෙනවා කියලා හිතම එකක් හරි. ඒතර අනිත් ඒවා එතකොට මේ ගස් 20 ගහනක් තියෙනවනේ. ගස් 20 ගහනක් කපලා දාලා තියෙනවා. එහෙම නැත්නම් ජාවාරමක් විදිහට කරන්න පිටස්තරින් ඇවිල්ලා ගේම් එක දීලා තියෙනවා. හැබැයි ඒකට පුල් සපෝට් එකක් තියෙනවා. නිල්ධාරි පැලැන්ති විදිහට ගත්තාම පුල් සපෝට් එකක් හම්බෙලා තියෙනවා. ඒක ඒක එහෙලා කියන්න පුළුවන්. වල් මෙච්චර මෙහෙම දේවල් වෙද්දි තව ගස් බොහොම සීමිත ප්‍රමාණයක් ඉතුරුලා තියෙන්නේ. ඒ ගස් ටිකත් කපාගෙන ගියාට පස්සුව ඒ මිනිසුන්ට පඩි දීගෙන නෑ අපි බදු මුදල් වලින් පඩි දෙන්නේ. නෑ රාජ්‍ය නිලධාරී කියලා කිව්වට ඒ මිනිසුන් නිකන් ඔහෙ ඉන්නවනම් එතකොට මොකද්ද තියෙන ප්‍රයෝජනේ මොකද්ද?